Hi guys, welcome to our YouTube channel. ඔන්න අවුරුදු ඉවර වුණාට අපිට නම් තවම අවුරුදු ඉතින්. අපි මේ ලෑස්ති වෙන්නේ ලොකු අම්මිලාගේ ගෙදර යන්න. ඒ කියන්නේ මගේ ලොකු අක්කලා ගෙදර යන්න. ඔයාලා ඉතින් දැනටම දන්නවනේ මගේ ගම නුවර කියලා. මගේ අක්කලා දෙන්නම ඉන්නේ නුවරම තමයි. ඉතින් මම විතරයි මෙච්චර දුරකට මැරි කරලා ඇවිත් තියෙන්නේ. අපි නුවරට යන බස් එක එකට තමයි තියෙන්නේ. අපි දැන් මේ චූටි පැටියාගේ බෑග් එක පැක් කරන ගමන් තමයි ඉන්නේ. මේ දවස්වල බස් වලට සෙනඟ කියලා අපිට 10 වෙද්දිවත් ඇවිල්ලා ඉන්න කිව්වා. අපි වෙනදටම ෂීට් බුක් කරලා තමයි යන්නේ. ඒත් අද බුක් කරන්න බෑ කිව්වා. ඒ නිසා අපි ටිකක් කලින් එතනට ගියා. අපි බස් ස්ටෑන්ඩ් එකට ගියත් අපි අද්දිනම් බස් එක එතනට ඇවිල්ලා තිබුණේ නැහැ. අපි ඉතින් බස් එක එනකන් එළියට වෙලා හිටියා. ඒ අතරතුර අපේ ඇවිදින ෆුඩ් සිටි එක වැඩ පටන් ගත්තා. අප්පච්චිටත් මොකද ඉතින් දුව ඉල්ලන දේ අරන් දෙනවා. හස්බන්ඩ් යතේ තනිකරම කඩයක් තමයි දෙන්නේ. පේනවනේ කඩචෝරු මල්ල. පේනවනේ කඩල කාලා ඉවර වෙලා ඒ පාර අයිස්ක්‍රීම් කනවා. ඔන්න ඉතින් අපේ බස් එක ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි නුවරට යන බස් එක. ඔන්න ඉතින් අපේ මැණික් කැටේගේ කෝලම් කතා මල්ල පටන් ගන්න තමයි යන්නේ. ඔයාලත් අහන් ඉන්නකෝ දිගටම. අපි බස් එකට නැගලා ටික වෙලාවක් යද්දි හොතටම වැස්සා. ඒ අතරේ කපුටු රංචුවක් වතුර වලක නානවා දැකලා තමයි අපේ දඟමල්ල මේ තනියම කතා කර ඉන්නේ. කක්ක පුතේ මුණ තියන්න එපා. එපා. ඔන්න ඉතින් අපේ බස් එක දැන් පිටත් වෙන්න හදන්නේ. එකට යනවා කිව්වට බස් එක කලින්ම ලෝඩ් වුණ නිසා 11:45 විතර වෙද්දි මාතරෙන් පිටත් වුණා. බස් එකේ නුවරටම යනකම් ඉතින් මේ දෙන්නගේ කෝලම් තමයි.
අප්පච්චිට දුව බාර දීලා ටික දුරක් යනකම් මම නම් හොඳට නිදාගත්තා. මේ දෙන්නගේ කෝලම් බල බල ගියපු නිසා වෙලාව යනව දරුණෙත් නෑ. මේ මතක හැමදේම හරිම ආදරණීය මතක වෙයි අපේ ආයුට. එයාගේ අප්පච්චිගේ ආදරේ මේ විදිහට විඳින තරම් ආයු ගොඩාක් වාසනාවන්තයි. පේනවනේ දැනුත් කරදර කරනවා මට වොයිස් කරන්න දෙන්නේ නැතුව. ඔන්න ඉතින් අපි දැන් නුවර නගර සීමාවට ලං වෙන්න හදන්නේ. මේ කඩුගන්නාව බලන්නකෝ වටපිටාවේ තියෙන ලස්සන. ගෙදරට ටික ටික ලං වෙනවා කියලා දැනෙද්දී හිතට දැනෙන ඒ අමුතු ෆීලින් එක ගැන වචන වලින් කියන්නම් තේරෙන්නේ නැහැ. ඔන්න අපි අක්කිලෑ ගෙදරට ආවා. ඒත් ගෙදර ළඟට එන වීඩියෝ එක නම් ගන්න බැරි වුණා. මටත් අමතක වුණා මං අද vlog එකක් කරනවා කියලා. මතක් වුණ වෙලාවේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. දොර ළඟට එද්දිම තමයි ඒකත් මතක් වුණේ. අපේ බට්ට දෙන්නගේ සතුට බලන්නකෝ. ඔන්න ඉතින් ගෙදරට ආව විතරයි අපේ ආයි බබා වැඩ පටන් අරන්. ඇඳුම් ගලවන්නේ නැතුව අයියා එක්ක සෙල්ලම තමයි ඉතින්. guys ඔන්නෝම තමයි අද අපේ දවස ඉවර වුණේ. හැමෝටම අපි නුවර ඉන්න තවත් දවසක vlog එකක් ඉක්මනටම අරන් එන්නම්. අපේ වීඩියෝස් දිගටම බලන්න, අපිව subscribe කරලා තියාගන්න. මතක ඇතිව like comment කරන්න. එහෙනම් හැමෝටම bye. Thanks for watching.